සදිශ සංඛ්‍යා හෙවත් ධන හා ඍණ සංඛ්‍යා භාවිතා කරන අන්දම පිළිබඳව අපි විනාඩි 10කින් ඉගෙන ගමු. විශේෂයෙන් මේ අවධානය යොමු කරන්නේ බොහෝ ශිෂ්‍යයින්ට මේ සදිශ සංඛ්‍යා වලින් ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම සහ අඩු කිරීම අමාරු බවක් පේනවා. ඒ හුඟක් වෙලාවට අපේ ශිෂ්‍යෝ වැරදි විදිහට භාවිතා කරනවා. අපි මේක සාකච්ඡා කරන්නේ ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම කියන පිළිවෙලටයි. ඊට හේතුව ගුණ කිරීම හා බෙදීම ඉතා අපහසුයි. එකතු කිරීම සහ අඩු කිරීම තමයි බොහෝ ශිෂ්‍යයන්ට අපහසු. කෙසේ වෙතත් මේ පාඩම හරියට දැන සිටින්න ඕන. නැත්තම් වෙන්නේ ගණිතයේ බොහෝ දේවල් විතරක් නෙමෙයි විද්‍යාවටත් මේ සම්බන්ධ වෙනවා. බොහෝ ගණිතය වරද්දා ගැනීමට නැත්තම් A හෝ B සමාර්ථයක් ලබන ශිෂ්‍යයන් ඒ වෙනුවට C හෝ S සමාර්ථයක් ලබන්නේ මේ සදිශ සංඛ්‍යා වරද්දා ගැනීම නිසායි. අපි ඉස්සෙල්ලම් බලමු මේ ධන ඍණ සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන එක. අපි ධන සංඛ්‍යා කියලා හඳුන්වන්නේ ඇත්තටම මේක එකතු කිරීම කියන අදහසින් නෙවෙයි. ඒ ධන කියලා අපි මින් අදහස් කරන්නේ බිඳුවට වඩා විශාල සංඛ්‍යා. අපි මෙහිදී ධන සංඛ්‍යා වශයෙන් හඳුන්වනවා. එතකොට 1 2 3 4 5 ආදී වශයෙන් වන සංඛ්‍යා ධන සංඛ්‍යා. ඒ වගේම අපි මේ බිඳුව කියලා හඳුන්වන්නේ ශුන්‍ය කියන සංඛ්‍යාවයි. එතකොට මේ බිඳුව කියන සංඛ්‍යාවෙන් වඩා අඩු සංඛ්‍යා තමයි ඍණ සංඛ්‍යා කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඍණ සංඛ්‍යා කියලා කිව්වහම අපි තේරුම් ගන්න ඕන එයින් අදහස් කරන්නේ අඩු කිරීම කියන එක නෙවෙයි. එම සංඛ්‍යා බිඳුවට වඩා අඩුයි කියන එකයි. ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 ආදී වශයෙන් හඳුන්වන්නේ බිඳුවට එකක් අඩු වුනහම ඍණ 1යි. තව එකක් අඩු වුනොත් ඍණ 2යි. තව එකක් අඩු වුනහම ඍණ 3යි. මේ ආදී වශයෙන් ඒවා අපි හඳුන්වනවා ඍණ සංඛ්‍යා කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා අපි කොහොමද ගණිත කර්ම වලට යොදන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු ගුණ කිරීම. ගුණ කිරීම ඉතාම පහසුයි. මේ සංඛ්‍යා වර්ග දෙක සමාන නම්, ඒ කියන්නේ ධන සංඛ්‍යා දෙකක් ගුණ කළොත් අපිට ලැබෙන්නේ ධන උත්තරයක්. ඍණ හෝ ඍණ සංඛ්‍යාව ගුණ කළත් අපිට ලැබෙන්නේ ධන උත්තරයක්. නමුත් අසමාන සංඛ්‍යා ගුණ කිරීමෙන් උදාහරණයක් විදිහට ධන හා ඍණ හෝ ඍණ හා ධන ගුණ කිරීමෙන් අපිට ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඒ කියන්නේ සමාන සංඛ්‍යා වැඩිවීමෙන් සමාන ලකුණු තියෙන සංඛ්‍යා වැඩිවීමෙන් ධනත් අසමාන ලකුණු සහිත සංඛ්‍යා වැඩිවීමෙන් ඍණ උත්තරයකුත් අපිට ලැබෙනවා. අපි දැන් උදාහරණයක් බලමු. මේ උදාහරණයෙන් පේනවා ඇති ධන සහ ඍණ වැඩිවීමෙන් අපිට ලැබිලා තියෙන්නේ ධන උත්තරයක්. නමුත් ධන හා ඍණ හෝ ඍණ හා ධන ගුණ වීමෙන් අපිට ලැබිලා තිබෙන්නේ ඍණ පිළිතුරක්. බෙදීමට තිබෙන්නේ මේ නීතියමයි. ඒ කියන්නේ ධන හා ධන හෝ ඍණ හා ඍණ බෙදුනොත් අපිට ලැබෙන්නේ ධන උත්තරයක්. ඒ වගේම අසමාන ලකුණු සහිත ධන හා ඍණ හෝ ඍණ හා ධන බෙදීමක් සිදු වුවහොත් අපිට ලැබෙන්නේ ඍණ උත්තරයක්. මේ තිබෙන්නේ උදාහරණයක්. අපි දැන් බලමු එකතු කිරීම. අපි එකතු කිරීම හඳුන්වා දීම සඳහා වෙනත් සංකල්පයක් මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඒ තමයි අපි ධන සංඛ්‍යා සලකනවා ලාභයක් කියලා. ඍණ සංඛ්‍යා සලකනවා පාඩුවක් කියලා. දැන් ධන එකතු වීමයි කියන්නේ ලාභ දෙකක් එකතු වෙනවා. ලාභ දෙකක් එකතු වෙලා කවදාවත් පාඩුවක් වෙන්න බෑ. ලාභ දෙකක් එකතු වෙනවා කියන්නේ ඊට වඩා ලොකු ලාභයක්. ඒ නිසා මේ ධන 3 සහ ධන 2 කියන්නේ ලාභ දෙකක් එකතු වෙලා ලොකු ලාභයක් හැදෙනවා. ඒ තමයි ධන 5. අපි ගත්තාම ඍණ සංඛ්‍යා දෙකක් කියන්නේ පාඩු දෙකක්. මේ පාඩු දෙකක් එකතු වෙලා කවදාවත් ලාභයක් ලැබෙන්න බෑ. තව ලොකු පාඩුවක්. ඒ නිසා ඍණ 3 සහ ඍණ 2 කියන සංඛ්‍යා දෙක එකතු වුනහම ඍණ 5යි. මම හිතන්නේ මේ ඊටාම පහසුයි කියලා. අපි ඊළඟට බලමු ධන සහ ඍණ සංඛ්‍යාවක් එකතු වුණොත් මොකද වෙන්නේ කියලා. මෙහිදී අපිට එය පිළිතුර ධනද ඍණද කියලා නිශ්චිත වශයෙන් කපාටම කියන්න බෑ. ඒ සඳහා අපි සංඛ්‍යාවල විශාලත්වය සැලකිය යුතුයි. ධන සංඛ්‍යාව වඩා විශාල නම් එය ඍණ සංඛ්‍යාවක් සමග එකතු වී විට අපිට ලැබෙන උත්තරේ ධන සංඛ්‍යාවක්. මොකද වඩා වැඩිපුර තිබෙන්නේ ධන නිසා. දැන් ඍණ කියලා සංඛ්‍යාවක් කියලා කියන්නේ ධනයි ඍණයි එකතු වෙනකොට මේ ඍණ සංඛ්‍යාවේ කොටසක් ඍණ සංඛ්‍යාව නිසා ධන සංඛ්‍යාවේ කොටසක් උදාසීන වෙනවා. ඒ විට ඉතුරු වෙන්නේ ධන. ඒ අනිත් පැත්තත් ඒ වගේ ධන සහ ඍණ සංඛ්‍යා දෙකක් අපි එකතු කරනකොට ඍණ සංඛ්‍යාව වඩා විශාල නම් අපේ පිළිතුර ඍණාගයක් ගන්නවා. ඒ වගේම තමයි යම් විදියකින් අපේ මේ ධන සංඛ්‍යාව සහ ඍණ සංඛ්‍යාව
කියන දෙකම සමාන නම් පිළිතුර බිඳුව වෙනවා. බිඳුව කියලා කියන්නේ ඒක ධනත් නෙමෙයි ඍණත් නෙමෙයි ශුන්‍ය අවස්ථාවක්. මේ තිබෙන උදාහරණයක්. ධන 5යි ඍණ 2යි එකතු කිරීමේදී උත්තරේ ධන 3යි. මොකද අපි දන්නවා ලාභ 5ක් සහ පාඩු 2ක් එකතු වෙනවා කියන්නේ පාඩු 2ට මේ ලාභ 2ක් කැපිලා ගියාම තව ඉතුරු වෙනවා ලාභ 3ක්. ඒ ලාභ 3ක් කියන්නේ ධන 3යි. ඒ වගේම අපි ඊළඟ අවස්ථාව බැලුවොත් පාඩු වැඩි වුණොත් ඒ කියන්නේ ධන 2යි ඍණ 5යි කියන්නේ ලාභ 2යි පාඩු 5යි. එතකොට වැඩිපුර තියෙන පාඩු. ඒ නිසා මොකද වෙන්නේ ලාභ දෙකකින් පාඩු 2ක් කැපිලා ගියාම පාඩු 3ක් ඉතුරු වෙනවා. ඒ නිසා ඍණ 3යි. ඒ වගේම ලාභ 3කුත් පාඩු 3කුත් එකතු වුණොත් පිළිතුර බිඳුවයි. මොකද ලාභ සහ පාඩු එකට එක කැපී යනවා. මේ තවත් උදාහරණයක්. පාඩු 5කුයි ලාභ 3කුයි එකතු වුණොත් ඉතුරු වෙන්නේ පාඩු 2ක්. ඒ කියන්නේ ඍණ 5යි ධන 3යි එකතු වුණොත් ඍණ 2ක්. දැන් ඊළඟ අවස්ථාව බැලුවොත් පාඩු 5ක් තිබෙනවා ලාභ 9ක් තිබෙනවා. එතකොට වැඩිපුර තියෙන්නේ ලාභ. එතකොට පාඩු 5ට ලාභ 5ක් කැපිලා ගියාම තව ලාභ 4ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ධන 4යි. පාඩු 7ක් තියෙනවා. ඒ පාඩු 7ට ලාභ 7ක් එකතු වුණා කියලා කියන්නේ පාඩු 4ට ලාභ 7 කැපිලා ගියාම පිළිතුර බිඳුවයි. අපි දැන් බලමු අඩු කිරීම. බොහෝ ශිෂ්‍යයන්ට අමාරුම දේ තමයි අඩු කිරීම. දැන් මේ අඩු කිරීම සඳහා අපි මෙහෙම ක්‍රමයක් භාවිතා කරනවා. මොකද්ද? අඩු කළ යුතු සංඛ්‍යාවේ ලකුණ වෙනස් කරලා එකතු කරනවා. දැන් තියෙන සංඛ්‍යා අඩු කරන්න. අපි මොකද කරන්නේ? ලකුණ වෙනස් කරනවා. දැන් මේ බලන්න. දැන් මෙහි ධන 3න් ධන 2ක් අපිට අඩු කරන්න තියෙනවා. අපි මොකද කරන්නේ? මේ ධන 3න් ධන 2ක් අඩු කිරීම වෙනුවට අපි මෙහෙම දෙයක් කරමු. මේ ධන 3ට අපි එකතු කරනවා ඍණ 2ක්. ධන 3ට ඍණ 2ක් එකතු කරනවා. අපි දැන් මොකද කළේ? අඩු කරන්න ඕන ධන 2ක් අපි ඒක ඍණ 2ක් කරගත්තා. කළා ඒක එකතු කරනවා. දැන් අපිට ලාභ පාඩු කතාව මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. ලාභ 3යි පාඩු 2යි කියන්නේ පිළිතුර ලාභ 1යි. ඒ කියන්නේ ධන 3න් ධන 2ක් අඩු කළොත් උත්තරේ ධන 1යි. අපි තව උදාහරණයක් බලමු. දැන් මෙහි ලාභ 3යි එයින් අඩු කරන්න ඕන ලාභ 5ක්. ධන 3න් ධන 5ක් අඩු කරනවා කියන්නේ ධන 3ට ඍණ 5ක් එකතු කරනවා කියන එකයි. අපි අඩු කළ යුතු සංඛ්‍යාවේ ලකුණ වෙනස් කරලා එකතු කළා. එතකොට පිළිතුර ඍණ 2යි. මේ තවත් උදාහරණයක්. දැන් ඍණ සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් අඩු කිරීමේදී අපි මොකද කරන්නේ? අඩු කළ යුතු ඍණ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් කරගන්නවා. මේ බලන්න දැන් මෙතෙන්දී ඍණ 3 වෙනුවට අපි ගත්තා ධන 3ක්. ධන 3ක් කරගෙන ඒ අපි එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? පාඩු 5ක් සහ ලාභ 3ක් එකතු වුනහම අපිට ලැබෙන්නේ පාඩු 2ක්. ඒ කියන්නේ ඍණ 5න් ඍණ 3ක් අඩු කළාම උත්තරේ ඍණ 2යි. තව උදාහරණයක් බලමු. ඍණ 5න් ඍණ 7ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ අපි කරන්නේ මොකද්ද? ඍණ 5ට ධන 7ක් එකතු කරනවා. පාඩු 5යි ලාභ 7යි උත්තරේ ධන 2යි. අපි ධන සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් අඩු කරන අවස්ථාවක් බලමු. මේ අවස්ථාවේ මොකද කරන්නේ? ඍණ සංඛ්‍යාව වෙනුවට ධන සංඛ්‍යාවක් බාටපත් කරලා එකතු කරනවා. ධන 3න් ඍණ 6ක් අඩු කරන්න ඕන. අපි ධන 3ට ධන 6ක් එකතු කරනවා. දැන් උත්තරේ කීයද? දැන් ධන 9යි. දැන් මෙතෙන්ද හිතන්න හොඳ නැහැ 3න් 6ක් අඩු කළාම කොහොමද 9 වුනේ කියලා. දැන් මෙතෙන්ද බලන්න 3න් 2ක් අඩු වෙන්නේ. දැන් මේක 3න් 2ක් අඩු වුනහම 1යි කියන වගේ හිතුවොත් අපිට මේක වර්ධිනවා. අපි මොකද කරන්නේ දැන් ඍණ 2 වෙනුවට ධන 2ක් දැම්මා. දාලා බැලුවාම 3යි 2යි 5යි. දැන් ඍණ සංඛ්‍යාවකින් ධන සංඛ්‍යාවක් අඩු කරන අවස්ථාව බලන්න. මේ අවස්ථාව අපි ගත්තොත් එහෙම ඍණ 5න් ධන 3ක් අඩු කරන් තියෙනවා. අපි මොකද කරන්නේ? ඍණ 5ට ඍණ 3ක් එකතු කරනවා. ඍණ 5ට ඍණ 3ක් එකතු කළාම උත්තරේ ඍණ 8යි. ඍණ 4න් ධන 5ක් අඩු කරන්න ඕන. ඍණ 4න් අපි ඒ වෙනුවට ඍණ 5ක් එකතු කරනවා. එතකොට උත්තරේ ඍණ 9යි. ධන 5න් ධන 5ක් අඩු කරන්න තියෙනවා. අපි ඒ වෙනුවට ධන 5ට
ඍණ 5ක් එකතු කරනවා. උත්තරේ 0යි.